ආයුබෝවන් දුවල පුතාලා හැමෝටම 2025-26 සාමාන්‍ය පෙළ විභාගයට තව දවස් 10ක් වගේ කාලයක් තියෙද්දි සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය නිර්දේශයට අදාළ කෙටි සටහන් සහිත වීඩියෝ මාලාවක් තමයි මම ඔයගොල්ලන්ට අරන් එන්නේ. අදින් ආරම්භ කරන මෙම වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක විදිහට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමට අදාළ අවසන් කොටස පරිගණකයේ පරිණාමය කියන මාතෘකාවට අදාළ කෙටි සටහන මම ඔයගොල්ලන්ට අද ඉදිරිපත් කරනවා. පුංචි වෙලාවක් ඇතුලේ මෙන්න මේ පිටු ගණනාවකින් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ පිටු කීපයක් තුල තියෙන මෙන්න මේ විෂය කරුණු ටික ඉතාමත් පහසුවෙන් පොඩි වෙලාවක් ඇතුළත ඔයාලා මේක මතක තියාගන්න කොහොමද කියන එක මම මේ වීඩියෝ එක ඇතුලෙන් ඔයගොල්ලන්ට කතා කරනවා. හරි. අපි මේක පොන්චි කතාවක් විදිහට ඉගෙන ගමු. මුලින්ම මිනිස්සු එක එක යුග පහු කරානේ පුතේ. මෙන්න මේ යුග පහු කරද්දී මුලින්ම මිනිස්සු හිටියේ ගල් ගුහාවල් වල, ගස්වල කොළමල්, ගෙඩි කෑවේ. ඔන්න යුගයට අපි කියනවා ගල් යුගය කියලා. හරි. ඊට පස්සේ කාලයක් යද්දී මිනිස්සු සත්ත්ව දඩයම් කරගෙන කන්න පටන් ගන්නවා. ඔන්න ඔය කාලයට අපි කියනවා දඩයම් යුගය කියලා. හරි. එතකොට දඩයම් යුගයෙන් පස්සේ මිනිස්සු හිතනවා අපි සත්තුන්ව කාලා විතරක් හරියන්නේ නැහැ, මුංගෙන් අපි වැඩක් ගන්න ඕනේ කියලා මිනිස්සු සත්තු ඇති කරන්න පටන් ගන්නවා. ඔන්න යුගයට අපි සත්තු ඇති කරන කෙනාට කියන සත්තු බලා ගන්න කෙනාට කියනවා එඬේරා කියලා. ඉතින් අපි ඔය යුගයට කියනවා එඬේර යුගය කියලා. ඔන්න ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය. ඊට පස්සේ ක්‍රමයෙන් නූතන යුගය, දැන් අපි ඉන්නවා තොරතුරු තාක්ෂණ යුගය. ඔන්නම මිනිස්සු එක එක යුග පහු කරලා තියෙනවා. හරි. එතකොට මේ යුග අතරින් අපිට වැදගත් වෙන්නේ මේ කියන දඩයම් යුගයේ ඉඳන් එඬේර යුගයට එනකම් කාල සීමාව අපිට මෙතනදී කතා කරන්න වැදගත් වෙනවා. මේ කාලෙදී තමයි පුතේ අපි කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර දඩයම් යුගයේ ඉඳන් එඬේර යුගයට එද්දී මිනිස්සු අතර විවිධ ගනුදෙනු කිරීම් සිද්ධ වෙලා තියෙනවා. හරි. මේ ගනුදෙනුත් එක්ක ගණිතමය සංකල්ප මිනිස්සු අතරට එනවා. ඉතින් ඔන්න ඔය කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට කලින්, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ චීන ජාතිකයේ පිරිසක් විසින් නිර්මාණයක් ගේනවා ඇබකස් කියලා. හොඳද? අපි කියනවා වර්තමානයේ අපි ගණක රාමුවටත් දැන් කියන්නේ ඇබකස් කියලා නේද? එතකොට ඔන්න ඇබකස් කියලා උපකරණයක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා අපි ගණන් හදන්න පුංචි කාලේ ඉගෙන ගන්නේ මොකෙන්ද? ගණක රාමුවෙන්. ඒ වගේම කම්පියුටර් එකක් රන් වෙන්නේ මොනවත් එක්කද? ගණිතමය සංකල්පත් එක්ක. එහෙනම් පරිගණකයේ නිර්මාණයට මූලිකම අඩිතාලම සපින උපකරණය තමයි මොකද්ද? ක්‍රිස්තු පූර්ව 3000 දී චීන ජාතිකයේ පිරිසක් විසින් නිර්මාණය කරපු ඇබකස් කියන උපකරණය කරනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ෂෝට් නෝට් එකේ පේනවා මුලින්ම ක්‍රිස්තු පූර්ව 3000 දී චීන ජාතිකයින් පිරිසක් විසින් නිර්මාණය කරපු ඇබකස් කියන උපකරණය. ඒක හොඳට මතක තියාගන්න ඕනේ පොයින්ට් එකක්. හරි. ඒ වගේම ඊගාව බුලට් එක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න බ්ලේස් පැස්කල්. ඔයාලා මේ වෙද්දිත් අහලා තියෙනවා පැස්කල් අයින්. ඇඩින් මැෂින් නැත්නම් ආකලන යන්ත්‍රය කියලා අපි කියනවා. මේකේ විශේෂත්වය තමයි පුතේ ගණිත කර්ම සිද්ධ කරන යන්ත්‍රානුසාරයෙන් ගණිත කර්ම කරන පළවෙනි ඩිවයිස් එක උපාංගය තමයි මොකක්ද එහෙනම් පැස්කල් අයින්. එහෙම නැත්නම් ආකලන යන්ත්‍රය, පැස්කල්ගේ ආකලන යන්ත්‍රය කියලා කියන්නේ. ඔන්න දෙවෙනි බුලට් එක විදිහට ඒක මතක තියාගන්න. මේ දිනවක වාණු නම් දැන් අපි මේ කතා කරන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා මොන කාලෙකින්ද 1640 ගණන්. දැන් මේ කියන්නේ දැන් ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් තියෙනවනේ මේ තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර කාල සීමාව, මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව, මේ තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පස්සේ ක්‍රිස්තු වර්ෂ කාල සීමාව. එතකොට මේ බුලට්ස් වලින් දැන් කතා කරන්නේ මොනවද? ක්‍රිස්තු වර්ෂ ගැනයි මේ කතා කරන්නේ. 1642 බ්ලේස් පැස්කල් තමයි මේ පළවෙනි ප්‍රථම යාන්ත්‍රික ගණක යන්ත්‍රය කියලා අපි හඳුන්වන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ එකක්. ඊට පස්සේ 1974 දී මේ පැස්කල් අයින් කියන යන්ත්‍රයම වැඩි දියුණු කරන ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියන කෙනා පැස්කල් අයින් යන්ත්‍රයේ තිබ්බ කියන්නේ ආකලන යන්ත්‍රයේ තිබ්බ එකතු කිරීම සහ අඩු කිරීම පමණයි නම් මේකට අපි ගුණ කිරීම සහ බෙදීම ඇඩ් කරලා ඔන්න ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියන කෙනා ඒක වැඩි දියුණු කරා කියලා කියන්නේ. හරි. මේවා සාමාන්‍ය මතකයේ තියාගන්න. ඊට පස්සේ 1804 දී ඔයගොල්ලෝ දන්නවා 1804 ඔයගොල්ලන් ඉතිහාසයේ විෂයටත් ඉගෙන ගන්නවා. කාර්මික විප්ලවය සිද්ධ වෙනවා 1804 කියන ඒ කාල සීමාවේ. එතකොට මෙන්න මේ කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිස්සු මරා ගන්න යුද්ධයක් නෙමෙයි. යුද්ධයක් වගේ මිනිස්සු අතර නවෝත්පාදන බිහි වෙන කාලයක්. හරි. ඔන්න ඒ කාලේ
ප්‍රංශ ජාතික රෙදි වියන කෙනෙක් ඉඳලා තියෙනවා ජෝසප් ජැක්වාඩ් කියන පුද්ගලයා. එයා එයාගේ රෙදි විවීමේ කටයුතු පහසු කරගන්න නිර්මාණයක් ගෙනවා මොනවද මිකැනිකල් ලූම්ස් එහෙම නැත්නම් එයා ඒකට අපි කියන සිදුරුපත් සංකල්පය. හරි. එතකොට මෙන්න මේ සංකල්පය හඳුනා ගන්නවා නවෝත්පාදනයක් විදිහට. ඊට පස්සේ ඊගාව බුලට් එකේදී අපි කතා කරලා තියෙන්නේ නම් 1822 එංගලන්ත ජාතික චාල්ස් බැබේජ් අපි දන්නවා එයාව ගොඩක් හඳුනන කෙනෙක්. ඒ කියන්නේ පරිගණකයේ පියා කියන්නේ පියාට නේද අපි බලමු එයාට පරිගණකයේ පියා කියන්නේ කියලා. මුලින්ම මෙහෙම කියන 1822 එංගලන්ත ජාතික චාල්ස් බැබේජ් විසින් ඩිෆරන්ස් එන්ජින් කියන යන්ත්‍රය නිර්මාණය කරනවලු. හරි. හරි. මොකද ඩිෆරන්ස් එන්ජින් මේක සාර්ථක වෙන්නේ නැහැ. නමුත් එයා වැඩේ අතාරින්නේ නැහැ. එයා අවුරුදු 11ක් try කළ 1833 දී අර කියපු රෙදිවියන කෙනා ජෝසප් ජැක්වාඩ් කියන රෙදිවියන්ගේ සිදුරුපත් සංකල්පය භාවිතා කරලා එයා අලුතෙන් නිර්මාණයක් ගේනවා ඇනලිටිකල් එන්ජින් කියලා. හරි. ඒක මෙයා චාල්ස් බැබේජ්ගේ මේ අලුත් නිර්මාණය ඉතාමත් සාර්ථක වෙනවා. ඒ වගේම හැබැයි මතක තියාගන්න ඒ කාලෙ වෙද්දිත් ඔන්න ඇනලිටිකල් එන්ජින් තාම කම්පියුටර් කියන වචනේවත් ඇවිල්ලා නැහැ 1833 කියද්දිත්. හරි. එහෙනම් මොකද්ද මෙයාගේ මේ විශේෂත්වය? අපේ පියා කියලා නැත්තම් ওই දීර්ඝ ඉතිහාසය ඇතුලේ නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඒ අතරින් විශේෂත්වය තමයි අපි අද භාවිතා කරන පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වයන් කියලා හඳුන්වන ඔය input process output historian කියන වැඩ හතරම කරන්න පුළුවන් උපකරණ මුලින්ම තිබිලා තියෙන්නේ ඇනලිටිකල් එන්ජින් එකේ. ඉතින් මිනිස්සු විශ්වාස කරනවා චාල්ස් බැබේජ්ගේ සංකල්ප භාවිතා කළා තමයි අද පරිගණක නිර්මාණය වුණේ කියලා. එයාට ගෞරවයක් විදිහට පරිගණකයේ පියා කියලා හඳුන්වනවා. ඔන්න ඊගා බුලට් එකට යමු අපි ඇනලිටිකල් එන්ජින් ඔන්න චාල්ස් බැබේජ්ගේ යාළුවෙක් ඉඳලා තියෙනවා ඇඩා ඔගස්ටා ලව්ලේස් කියලා. හරි. එතකොට මෙයා චාල්ස් බැබේජ්ගේ මේ ඇනලිටිකල් එන්ජින් එකට මෘදුකාංග නිර්මාණය කරන්න උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් එයාට කියනවා ලොව ප්‍රථම ක්‍රමලේඛ ශිල්පිනිය කියලා. ඒකත් විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි කාරණාවක්. හරි. ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන ලොව ප්‍රථම ක්‍රමලේඛ ශිල්පිනිය. ඒ වගේම පසු කාලයේදී වර්තමානයේ වෙද්දී කියන්නේ මේ යුද හමුදා කටයුතු පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඇඩා කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒත් මේ ඇඩා ඔගස්ටා ලව්ලේස්ට ගෞරවයක් විදිහට තමයි ඒ නමින් මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හඳුන්වලා තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ අපි අවසාන බුලට් එකට යමු. මෙයත් අපිට වැදගත්ම කොටසක්. ඔන්න 1944. අර මම මෙන්න මේ කියන මෙන්න මේ chart එකට පොඩ්ඩක් පොඩි අයිඩියා එකකට යමු අපි. මේ හිතන්නකො මේ තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3000 දී මම මේක කියුවේ ක්‍රිස්තු පූර්ව 3000 දී. හරි. ඔන්න මෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට කලින් අවුරුදු 3000කට මේ අවුරුදු 3000 දී තමයි ඇබකස් එක නිර්මාණය වෙන පරිගණක නිර්මාණයට මූලිකම අඩිතාලම සපයපු උපකරණ නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ. ඊට පස්සේ දැන් අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 ගණන් වල පුතේ 2000 කියලා අපි ගමු. එතකොට අපිට අවුරුදු කීයක දීර්ඝ පරිගණක ඉතිහාසයක් තියෙනවද? අවුරුදු 5000 ක්‍රිස්තු පූර්ව 3000යි ක්‍රිස්තු වර්ෂ 2000යි 5000ක විතර දීර්ඝ පරිගණක ඉතිහාසයක් තියෙනවා. එතකොට මෙන්න මේ කාලේ ගැනනේ අපි දැන් ඔය කතා කරන්නේ. ඔය 1000 මෙන්න මේ කාලේ ගැන ඔය කතා කරන්නේ දැන් 1600 මේකේ අපි කිව්වා බලන්න 1642 ඉඳන් 1944 කියන එකයි මේ කියන්නේ 1944 මොන බලන්න 1944 මේක අපිට විශේෂයි. මොකද්ද බලන්න විශේෂත්වය? හරි අපි බලමු. මම ඒක තව චුට්ටකින් කියන මෙන්න මේක කතා කරලා හෝවර්ඩ් අයිකන් කියන පුද්ගලයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ නම් නලකුවර මතක තියාගන්න ඕනේ. IBM ආයතනයේ සහාය ඇතිව ස්වයංකරණ අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය. එයාව චුට්ටක් ඔළුවේ තියාගන්න ඕනේ. ස්වයංකරණ අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍ර automatic sequence control calculator කියන ඩිවයිස් එක යන්ත්‍රය නිර්මාණය කරා කියලා කියනවා. එතකොට මෙයාගේ විශේෂත්වය තමයි පුතේ ඔටෝමැටික්. ඒ කියන්නේ ස්වයංක්‍රීයව කටයුතු කරන. දැන් අපි දන්නවා ලොව ප්‍රථම යන්ත්‍රානුසාරයෙන් ගණනය කිරීම කරන්නේ ආකලන යන්ත්‍රය, ඇඩින් මැෂින් එක. එහෙනම් ස්වයංක්‍රීයව ගණනය කිරීම කරන්නේ මෙන්න මේ කියන ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර්. එයා පස්සේ කාලෙදී මාක් 1 කියලා හඳුන්වනවා කියලා කියනවා. හරි. එහෙනම් ඔන්න අපි ඊගාවට යනවා මෙන්න මේ කතන්දරේට. මෙන්න මේ සංකීර්ණ වගුවක ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට මම ඒක හරිම ලේසියෙන් ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් විදිහට කියලා දෙනවා. හරි. බලන්න
මේකට යමුකෝ අපි. දැන් ඔන්න මෙතන අපි අන්තිමට කතා කරා 1944 කියලා. හරි ඒක විශේෂයි කියලාත් මම කිව්වා මේ පේන්ට් එකට ආවට පස්සේ නේද? හරි බලමු. ඊට පස්සේ දැන් පුතාලා බලන්න. හරි. අපි මෙන්න මේ 1940න් පස්සේ කාල සීමාව 1940න් පස්සේ කාල සීමාව ආයමත් පරම්පරාවල් 5කට වෙන් කරනවා. ඔයගොල්ලන් සිලබස් එකේ හැටියට පරම්පරාවල් 5කට වෙන් කරනවා. ඒ වෙන් කරන්නේ ඒ කාල සීමාවල භාවිතා කරපු කියන්නේ මධ්‍යසකසුම් මේකකේ නිර්මාණය කරන්න භාවිතා කරපු තාක්ෂණය අනුව තමයි මෙතන පරම්පරාවල් 5කට කියලා අපි කියන්නේ. විවිධ වර්ගීකරණ අපිට හම්බ වෙනවා. හැබැයි පුතාලට කතා කරන වර්ගීකරණය තමයි මේ මම මෙතනදී කතා කරන්නේ. පළවෙනි පරම්පරාව ඒගොල්ලන් ඊයර් රේන්ජ් එකක් විදිහට පෙන්නනවා. මේව කටපාඩම් කරන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍ය පෙළ විභාගයට අවුරුදු 2ක් ලෑස්ති වුණා ළමයි විදිහට ඔයගොල්ලන්ට මේ ගැන පොඩි අයිඩියා එකක් මේ වෙද්දි තියෙන්න ඕනි. ඒක මම පොඩ්ඩක් පොලිෂ් කරනවා තමයි මේ කරන්නේ. 1940 ඉන්න 1956 දක්වා කාල සීමාව. ඒ කියන්නේ මේ 1940න් පස්සේ කාලනේ ඔය කියන්නේ. දැන් පුතාට මතකයි 1940න් පස්සේ මෙන්න මේ බුලට්ස් වල තිබ්බේ 1944 විතරයිනේ. 1800 ගණන් මේ අන්තිමට මෙතන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ස්වයංකරණ ගණක යන්ත්‍රය පළවෙනි ස්වයංක්‍රීයව ගණනය කිරීම සිදු කරන යන්ත්‍රය හම්බුණාට පස්සේ තමයි යොන්න පරම්පරාවල් වලට වෙන් කරලා තියෙන්නේ. එහෙනම් ඔටෝමැටික් විදිහට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ කාල සීමාව තමයි පරම්පරාව 5කට මේ වෙන් කරලා තියෙන්නේ. හරි මම මෙහෙම කියනවා ඔයගොල්ලන්ට. මම මේකේ highlight කරලා තියෙනවා මේ points 5ක්. හරි. මෙතන තියෙනවා උදාහරණ කියලා මෙතන තව එකක් ඔන්න ඔය විදිහට numbers 5ක් එක්ක මම මෙතන numbering කරලා තියෙනවා විශේෂ දේවල් 5ක්. අපි බලමු මොනවද ඒ කියන එක දැන් ඔයාලට මම මේක කතා කරාට පස්සේ තේරෙයි. හරි. මේකේ columns තියෙනවා මේ table එකේ 4ක් නේද? මේ column 4 පළවෙනි එක පරම්පරාව year range එක තියෙනවා generation year range එක තියෙනවා. ඊට පස්සේ භාවිතා කරලා තියෙන දෘඩාංග තාක්ෂණය ඊගාවට භාවිතා කරලා තියෙන මෘදුකාංග තාක්ෂණය සහ අවසාන උදාහරණ තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ නම් මේ ඔක්කොම තියෙනවා. හරිද? නමුත් ඔයාලට මෙන්න මේක විතරක් මතක තියාගත්තාම අනිත් ඒවා ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. අහන ප්‍රශ්නෙට අනුව ඔයගොල්ලන්ට ඔළුව කල්පනා කරලා උත්තරයක් දෙන්න පුළුවන් මේ උදාහරණ ටික විතරක් මතක තියාගත්තොත්. හරි ඒ නිසා ඊට කලින් මට ඔයාලට කියන්න දේවල් ටික තියෙනවා. මුලින්ම බලමු අපි ෆස්ට් ජෙනරේෂන් එකේ ඉයර් රේන්ජ් එක අවුරුදු 16ක් තියෙනවා 1940 ඉඳන් 56 වෙනකන්. හරි ඊට පස්සේ 56 ඉඳන් අවුරුදු 7ක් තියෙනවා 56 ඉඳන් 63 වෙනකන්. ඊට පස්සේ third generation එකනේ 64 ඉඳන් 75 වෙනකල් අවුරුදු 11ක්. ඊට පස්සේ ආයෙමත් මෙතන 75 ඉඳන් අවුරුදු 14ක කාලෙ 89 ඉඳන් අද දක්වා අපි ඉන්නේ පස්වෙනි පරම්පරාවේ. එතකොට මම මෙහෙම කියන්නම්කෝ ඕගොල්ලන් අර විශේෂයෙන් මතක තියාගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා මම ඒ ටික මෙහෙමම කියන්න යන්න. හරි. මුලින්ම පුතාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ භාවිතා කරපු දෘඩාංග තාක්ෂණ. ඒක ඕගොල්ලෝ චූටි කාලේ ඉඳන් ඔයාලගේ සිලබස් එකට තියෙන දෙයක්. පළවෙනි පරම්පරාවේ නම් රික්තක නල වැකුම් ටියුබ්ස් කියන්නේ. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්. හරි. තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපථ මම මේක කියන්නම් ඕගොල්ලන් මේක බලන්න. ඔන්න පළවෙනි පරම්පරාවේ රික්තක නල. ඒක අපි දන්නවා. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර්මයි ඉංග්‍රීසි වලින් කියන්නේ. පළවෙනි පරම්පරාවේ රික්තක නල, දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපථ. ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් IC කියලා කියනවා. හරි. ඊට පස්සේ හතරවෙනි පරම්පරාවේ ශුද්ධ පරිපථ කියලා අපි පොඩි කාලේ ඉඳන් කතා කරේ. ඊට අමතරව පුතාලා මතක තියාගන්න ඕනි විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ සහ ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. large scale integrated circuits and very large scale integrated circuits කියන දෙකත් මතක තියාගන්න ඕනි. අවසාන පරම්පරාවට යද්දී අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ. හරි. ඔය විදිහට මතක තියාගන්න ඕනේ. හරි. ආයමත් මාත් එක්ක කියන රික්තක නල, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ, ශුද්ධ පරිපථ වලට අමතරව විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ සහ ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. පස්වෙනි පරම්පරාවට එද්දී අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ. ඒ විදිහට මතක තියාගන්න. හරි. ඊට පස්සේ මම මෙහෙම කියන්නම්කෝ. පුතාලා පළවෙනි බුලට් එක විදිහට මතක තියාගන්න. මෙන්න මේ කියන උදාහරණ ටික. ඔන්න පළවෙනි බුලට් එක මොකද්ද? ENIAC, EDSAC, EDVAC, UNIVAC. ඔය වැක් ගගා තියෙන මොනවද? පළවෙනි පරම්පරාවට අදාළ උපාංග ටික. ENIAC, EDSAC, EDVAC, UNIVAC, IBM 701. මෙන්න මේක තමයි පළවෙනි බුලට් එක විදිහට මතක තියාගන්න ඕනේ. මේ හැර වෙනත් එකක් කිව්වොත් පුතාලට අයිඩියා එකක් තියෙනවා මේක
පළවෙනි පරම්පරාවේ නම් මෙන්න මේ ටික කියන එක මතක තියාගන්න ඕන. ඔන්න පොඩි ටිප් එකක් ඔන්න පළවෙනි පරම්පරාවට දාලා ටික මතක තියාගන්න. පළවෙනි බුලට් එක පළවෙනි පරම්පරාවට තමයි අදාළ. දෙවෙනි බුලට් එකට යනවා අපි. දෙවෙනි පරම්පරාවට දාලා එකක් තමයි ඔන්න දෙවෙනි බුලට් එක විදිහට මතක තියාගන්නේ. පළවෙනි බුලට් එක මොකද්ද? එක්සැම්පල් ටික. දෙවෙනි බුලට් එක තමයි ඔන්න අපි කියනවා මතක තියාගන්නවලා උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතයට එනවා කියලා කියනවා. දැන් පුතාලා ප්‍රෝග්‍රෑමින් වගේ කියන්නේ Pascal වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන තියෙනවා 11 වසරේ. පළවෙනි පාඩම විදිහට නේද? හරි. එතකොට පුතාලා මට පොඩ්ඩක් නික්කමට මොහොම මතක් කරගමු. අපි දන්නා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වර්ග දෙකක් තියෙනවා. පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා සහ ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා කියලා. හරි. පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා දෙකයි. යන්ත්‍ර භාෂාවයි assembly භාෂාවයි. ඉහළ මට්ටමේ වල තමයි අපි ඔය ඉගෙනගත්තු Pascal, Python, Java, C++ වගේ ඒවා අයිති වෙන්නේ. එතකොට අර ඔයගොල්ලන් සිලබස් එකේ COBOL, Fortran, Basic වගේ ලැන්ග්වේජස් අයිති වෙන්නේ ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවලට. එතකොට ඔය පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවලට අදාළ දෙන්න දැන් පුතාලා දන්නවා පළවෙනි බුලට් එක එක්සැම්පල් ටික දෙවෙනි බුලට් එක උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතයට ආවලු දෙවෙනි පරම්පරාව. දෙවෙනි බුලට් එක දෙවෙනි පරම්පරාවට නේ අදාළ. එහෙනම් උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතයට ආවලු දෙවෙනි පරම්පරාවේ. හරි. එහෙනම් පුතාලට තේරෙන්න ඕනි පළවෙනි පරම්පරාවේ භාවිතා කරලා තියෙන මෘදුකාංග තාක්ෂණය මොනවද? පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා දෙක. මොනවද? යන්ත්‍ර භාෂාව සහ assembly භාෂාව. ඔන්න බුලට්ස් දෙකක් ඕකේ. අපි ඊට වඩා දෙයක් මතක තියාගෙන ඉඳලා තියෙනවා මේ වෙද්දි. හරි ඊට පස්සේ තුන්වෙනි බුලට් එක තමයි මම කියනවා මෙහෙම. පුතාලා දන්නවා දත්ත ආදානය සහ මේ ඉන්පුට් අවුට්පුට් දෙකට අදාළ වෙන ඔය සිදුරුපත් සංකල්පය කියන එක එන්නේ නේද? එතකොට තුන්වෙනි බුලට් එක විදිහට පුතාලා මතක තියාගන්න දත්ත ආදානයට කීබෝඩ් එකයි මවුස් එකයි පාවිච්චියට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න තුන්වෙනි පරම්පරාවේදී. හරි. එතකොට තුන්වෙනි තුන්වෙනි බුලට් එක විදිහට අපි මතක තියාගන්නේ කීබෝඩ් එකයි මවුස් එකයි භාවිතයට ආවා කියලා නම් එතකොට එකේ දෙකේ පාවිච්චි කරලා තියෙන මොනවද? සිදුරුපත් සංකල්පය. මතක තියාගන්න ඕනේ. පළවෙනි බුලට් එකේ එක්සැම්පල් දෙවෙනි බුලට් එක උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතයට එනවලු. එතකොට අපි දන්නවා පළවෙනි පරම්පරාවේ තිබෙන යන්ත්‍ර භාෂාවයි assembly භාෂාවයි තුන්වෙනි බුලට් එක දත්ත ආදානයට කීබෝඩ් එකයි මවුස් එකයි භාවිත වෙනවා. කීබෝඩ් එකයි මවුස් එකයි ආවේ තුන්වෙනි පරම්පරාවේ නම් අපිට මතක් වෙන්න ඕනේ එකේ දෙකේ තිබිලා තියෙන්නේ සිදුරුපත් සංකල්පය කියලා. හතරවෙනි බුලට් එක පුතේ graphical user interface සහිත මෙහෙයුම් පද්ධතියක් බිහි වෙනවලු. මොකද්ද? මෙහෙයුම් පද්ධතිය ඔයගොල්ලෝ දන්නවා මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් දෙකයිනේ අපි ඉගෙන ගන්නවනේ 10 පස්වෙනි පාඩමේ. හරි. ඔයගොල්ලන් කමෙන්ට් කරන්න මේ ඔයගොල්ලන්ට ඒ වගේ ෂෝට් නෝට් එහෙම ඕන නම් මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා කාලේ තියෙන විදිහත් එක්ක. එතකොට මතක තියාගන්න ඔයගොල්ලෝ දන්නවා මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයන් දෙකක් කියලා අපි කතා කරනවා දෘඩාංග පාලනය සහ මිත්‍රශීලී පරිශීලක අතුරුමුණට සැපයීම. දෘඩාංග පාලනයට කළමනාකරන කාර්යයන් හයක් අපි කතා කරනවා. මිත්‍රශීලී පරිශීලක අතුරුමුණට සැපයීම කියද්දී අතුරුමුණත් වර්ග දෙකක් ගැන අපි කතා කරනවා. පළවෙනි එක ඉස්සර තිබිලා තියෙන පුතේ ඔය කළු පාට තිරේ සුදු පාට අකුරින් කමාන්ඩ් ටයිප් කර කර තමයි අපිට කම්පියුටර් එකෙන් වැඩ කරන්න තිබිලා තියෙන්නේ. ඒතර ඔන්න ඔය තිරේට අපි කියනවා කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකක්. විධාන රේඛා අතුරුමුණත කියලා කියනවා. එතකොට අනිත් එක තමයි graphical user interface එක. දැන් අපි පාවිච්චි කරන්නේ graphical user interface එක. අපි IT select කරගෙන මේ IT වලට ආසාවෙන් මේක ඉගෙන ගන්න ඇයි? graphical user interface එකක් තියෙන නිසා නේද? හරි. එතකොට ඔන්න පුතාලා දන්නා මේ අපි වැඩ කරන icon, window, menus එක වැඩ කරන මේ ලස්සන interface එක තමයි අපි graphical user interface කියන්නේ. එහෙනම් හතරවෙනි බුලට් එක තමයි හතරවෙනි පරම්පරාවට අදාළව පුතාලා මතක තියාගන්නවා graphical user interface එකක් සහිත මෙහෙයුම් පද්ධතියක් ආවා කියලා. අන්න එතනදී මතක් කරගන්න ඊට කලින් පරම්පරාවෙත් තමයි මෙහෙයුම් පද්ධතිය කියලා එකක් භාවිතයට එන්නේ. හරි ඔන්න ඔයගොල්ලන්ට ඔළුව කල්පනා කරලා කියන්නේ මේක කල්පනා කරන්න තේරෙන්න ඕනේ. ඔන්න හතරවෙනි බුලට් එක මොකද්ද? graphical user interface එකක් සහිත මෙහෙයුම් පද්ධතියක් එනවා. එහෙනම් අපිට ලිංගාල මතක් වෙන්න ඕනේ තුන්වෙනි පරම්පරාවේ තමයි මෙහෙයුම් පද්ධතිය භාවිතයට එන්නේ කියලා. හරි. ඊට පස්සේ පස්වෙනි බුලට් එකේ මතක තියාගන්න පුතාලා AI සහ ඉන්ටර්නෙට් කියන දෙක අදාළ වෙන්නේ පස්වෙනි බුලට් එකට. ඒ කියන්නේ පස්වෙනි පරම්පරාවට අදාළව. ඔන්න ආයෙමත් මම ඔයාලට කියන්නම් පළවෙනි පරම්පරාවට අදාළව එක්සැම්පල් ටික එනියක් එක්සැක් එක්ක් වගේ ඒ ටික. ඊට පස්සේ දෙවෙනි බුලට් එක උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිතයට එනවා කියලා කියනවා. එතකොට අපිට මතක් වෙනවා පළවෙනි පරම්පරාවේ තිබිලා තියෙන මෘදුකාංග තාක්ෂණය මොකද්ද? පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවයි assembly භාෂාවයි. තුන්වෙනි බුලට් එක දත්ත ආදානයට කීබෝඩ් එක සහ මවුස් එක භාවිතයට ආවා කියනවා. එතකොට අපිට තේරෙන්න ඕනේ ඊට කලින් එකයි දෙකේ තිබිලා තියෙන්නේ සිදුරුපත් සංකල්ප කියලා. හතරවෙනි බුලට් එක
graphical user interface එකක් සහිත මෙහෙයුම් පද්ධතියක් භාවිතයට එනවලු. යන්න එතනදි මතක් වෙනවා අපිට graphical user interface එකක් ආවේ. හතරවෙනි පරම්පරාවේ නම් තුන්වෙනි පරම්පරාවේ තමයි මෙහෙයුම් පද්ධතිය ආවේ. හැබැයි command line interface එකක් එක්ක. හරි. ඊට පස්සේ පස්වෙනි බුලට් එක විදිහට internet and AI කියන එක මතක තියාගන්න. හරි. එතකොට මම හිතනවා පුතාලට පරිගණක පරම්පරාව සම්බන්ධයෙන් මෙන්න මේ chapter එකේ මෙන්න මේ පරිගණකයේ පරිණාමය කියන මේ කොටස් සියල්ලම මේ පොඩි වෙලාවක් අතර අපි මතක තියාගන්න පුළුවන් කියලා මගේ මේ short note එකත් එක්ක. හරි. ඉතින් මම මේ PDF එක attach කරලා තියන්නම් මේ වීඩියෝ එකේ පල්ලෙහෙන්. පුතාලට පුළුවන් මේකේ print එකක් අරගෙන විභාගයට යන්න කලින් දවසේ පොඩ්ඩක් නිකන් කියවගෙන යන්න. ඔයගොල්ලන්ට විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ පරිගණකයේ නිර්මාණයට මූලික මඩිතාලම් සපිප උපකරණය චීන ජාතිකයෝ විසින් ක්‍රිස්තුපූර්ව 3000 දී නිර්මාණය කරපු ඇබකස් එක. ඒ වගේම පළවෙනි යාන්ත්‍රික ගණක යන්ත්‍රය තමයි බ්ලේස් පැස්කල්ගේ ආකලන යන්ත්‍රය පැස්කලයින් කියලා කියනවා. ඒ වගේම ආයමත් සිදුරුපස් සංකල්පයේ භාවිතා කරලා චාල්ස් වෙබේජ් නිර්මාණය කරන ඇනලිටිකල් එන්ජින් කියලා. ඒකේ විශේෂත්වයන් ටිකක් තියෙනවා අපි කතා කරා. ඒ වගේම පළවෙනි ප්‍රමලේඛ ශිල්පිනිය ඇඩා ඔගස්ටා ලව්ලේස් සහ මාක් 1 යන්ත්‍රය තමයි පළවෙනි ස්වයංක්‍රීයව ගණනය කිරීම කරන්නේ. හරි. එතකොට ওই මාක් 1 යන්ත්‍රය නිර්මාණය වෙනවත් එක්කම අපි පරම්පරාවල් වලට වෙන් කරලා තියෙනවා. ඒ පරම්පරාවල් ටිකට දාලා බුලට්ස් පහක් යටතේ පුතාලා මේ මුල් ටේබල් එකම ඉගෙන ගත්තා. ඉතින් මම හිතනවා පරිගණක පරිණාමය පිළිබඳව ආයෙ ඔයගොල්ලෝ පිටුගණන් පාඩම් කරන්න යන්න එපා. මේ chart එක විභාගයට කලින් දවසේ කියවගෙන යන්න. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නට අනිවාර්යයෙන් උත්තර දෙන්න පුළුවන්. හරි. ඉතින් සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය කියන්නේ හරිම ආසාවෙන් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. ඉතින් මේකට නිසැකවම ඒකක් ගන්න පුතාලට පුළුවන් වෙනවා. අපි ඉස්සරහට තව ෂෝට් නෝට් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අයබෝවන්.